හෙදහිගේ යනු හුදෙක් සෞඛ්‍ය ගැටලුවක් පමණක් නොවේ. ඒ රටක සමස්ත ආර්ථික ක්‍රියාවලියටම ඍජුවම බලපාන බැරෑරුම් අර්බුදයකි. හෙද නිලධාරීන් යනු සෞඛ්‍ය පද්ධතියේ කොඳු නාරටියයි. ඔවුන්ගේ හිගය රෝගී සත්කාරය බිඳවැටවීමට පමණක් නොවේ, රටේ මූල්‍ය ස්ථාවරත්වය සහ ජනතාවගේ ජීවන තත්ත්වය පහත හෙලීමටද බලපායි. හෙද හිගය රටක ආර්ථිකයට බලපාන ප්‍රධාන ආකාර කිහිපයකි. 1. සෞඛ්‍ය පිරිවැය ඉහළ යාම. හෙද හිගය පවතින විට සේවයේ නියුදු සුළු පිරිසට අතිකාල දීමනා ගෙවීමට රජයට සිදුවේ. මෙය සෞඛ්‍ය අයවැය කෙරෙහි දැඩි පීඩනයක් එල්ල කරයි. එසේම රෝගීන්ට නිසි ප්‍රතිකාර ප්‍රමාද වීම නිසා රෝගී තත්ත්වයන් උත්සන්න වී පසු ඒවා සුව කිරීමට වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ. ශ්‍රම බලකායේ ඵලදායීතාව අඩුවීම. රටක ආර්ථිකයේ රෝදය කරකවන්නේ එහි ශ්‍රම බලකායයි. හෙද හිගය නිසා රෝගීන්ට ගුණාත්මක සත්කාරයක් නොලබන විට රෝගීන් සුවවීමට ගතවන කාලය වැඩි වේ. සේවකීන්ට සේවයට වාර්තා කළ නොහැකි දින ගණන ඉහළයයි. මේ රටේ සමස්ත නිෂ්පාදනධාරිතාව GDP අඩුවීමට ඍජුවම දායක වේ. මානව ප්‍රාග්ධනය රටට අහිමිවීම brain drain. ශ්‍රී ලංකාව වැනි රටවල බොහෝ හෙද නිලධාරීන් ඉහළ වැටුප් හා පහසුකම් සොයා විදේශගත වේ. රජය රුපියල් ලක්ෂ ගණනක් වියදම් කර පුහුණු කළ දක්ෂ හෙද නිලධාරීන් වෙනත් රටවල ආර්ථිකයේ ශක්තිමත් කිරීමට දායක වීම මව් රටට සිදුවන විශාල ආර්ථික හානියකි. දිගුකාලීන ආර්ථික අහිතකර බලපෑම්. මරණ අනුපාතයේ ඉහළ යාම. රටක දක්ෂ ප්‍රතික්‍රියාන් රෝගාබාධ නිසා මිය යාම දිගුකාලීන ආර්ථික පාඩුවකි. විදේශ ආයෝජන අඩුවීම. දුර්වල සෞඛ්‍ය පද්ධතියක් ඇති රටක ආයෝජනය කිරීමට විදේශීය ව්‍යවසායකයන් මැලි විය හැක. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වයේ සැලකීමේදී හෙද හිගය හුදෙක් සංඛ්‍යාලේඛන පිළිබඳ ගැටලුවකට වඩා ප්‍රායෝගිකව රෝහල් පද්ධතිය තුළ දැඩි අර්බුදයක් මතු කර තිබෙනවා. මේ පිළිබඳව තවදුරටත් කරුණු කිහිපයක් මේසෙය. ලංකාවේ වර්තමාන තත්ත්වය සහ බලපෑම. විදේශගත වීම මයිග්‍රේෂන්. ආර්ථික අර්බුදයත් සමග රජයේ පළපුරුදු හෙද නිලධාරීන් විශාල වශයෙන් මැද පෙරදිග සහ යුරෝපීය රටවල රැකියාවන් සඳහා යොමු වීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙහිදී විශේෂඥ පුහුණු ලැබූ ICU, ඩයලිසිස්, ඔන්කොලොජි වැනි හෙද නිලධාරීන් නිවත් වීම නිසා රෝහල්වල දැඩි සත්කාර ඒකක පවත්වාගෙන යාම පවා අසීරු වී තිබෙනවා. සේවා තත්ත්වයේ ගුණාත්මක භාවයේ පිරිහීම. ජාත්‍යන්තර ප්‍රමාණින්ට අනුව එක් හෙද නිලධාරියෙකු බැලිය යුතු රෝගීන් සංඛ්‍යාවට වැඩි පිරිසක් ලංකාවේ රෝහල්වලදී එක් අයෙකුට බැලිය යුතු සිදුවේ. මෙහි ප්‍රතිඵලය වන්නේ රෝගීන්ට ලැබෙන සත්කාරයේ ගුණාත්මක භාවය අඩුවීම. පෞල් ඒකකවලට සිදුවන බලපෑම. රජයේ රෝහල්වල හෙද හිගය නිසා ප්‍රතිකාර ප්‍රමාද වෙන විට මධ්‍යම පාරන ජනතාව ණය වී හෝ තම ඉතිරි කිරීම වැය කර පෞද්ගලික රෝහල් කරා යොමු වේ. මෙය පෞලේ මූල්‍ය ස්ථාවරත්වයට දැඩි පහරක්. මෙම තත්ත්වය පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග. ශ්‍රී ලංකාවේ හෙද සේවයේ ශක්තිමත් කිරීම සඳහා පහත සඳහන් දේවල් කෙරෙහි අවධානය යොමු කිරීම වටිනවා. රාජ්‍ය හෙද සේවයේ ප්‍රවර්ධනය. වාර්ෂිකව බඳවා ගන්නා හෙද ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැට්වීම සහ ඔවුන්ට ජාත්‍යන්තර ප්‍රමාණීන්ට අනුකූල පුහුණුවක් ලබා දීම. සේවා තත්ත්වයන් සහ දීමනා වැඩි දියුණු කිරීම. හෙද නිලධාරීන් මෙරට රඳවා ගැනීම සඳහා ඔවුන්ගේ වැටුප් ව්‍යුහය, ප්‍රවාසන හා නිවාස පහසුකම් වැනි සුබසාධන කටයුතු දියුණු කිරීම. ඩිජිටල් සෞඛ්‍ය පද්ධති. තාක්ෂණය භාවිත කරමින් හෙද නිලධාරීන්ගේ ලිපිකරු වැඩ, පේපර්වර්ක් අඩු කර ඔවුන්ට රෝගී සත්කාරය සඳහා වැඩි කාලයක් ලබා දීම. රජයේ හෙද සේවයේ යෙදෙන ඔබට ජාත්‍යන්තරව පිළිගත් හෙද උපාධියක්. ලොවක් පිළිගත් ලින්කන් විශ්වවිද්‍යාලයෙන් ඔබට දැන් ලබාගතක ලින්කන් යුනිවර්සිටි කොලෙජ්. මීළඟ කණ්ඩායමේ ලියාපදිංචි ඇරඹුණා.